සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න මාර්තු මාසේ අස්සසුම දීමනාව අදහෙටම ලැබෙයිද කියන එක ගැන තමා අද තොරතුරු කතා කරන්න යන්නේ. ඉතින් මතක් කරනවා මෙන්න මේ වගේ හරිම තොරතුරු එසනින් බලාගන්න ඕන ඔයාට කරන්න තියෙන්නේ අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් එහෙම එකතුලා හිටියොත් තමා මෙන්න මේ වගේ අස්සසුම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මොකද කියනවා නම් එහෙම සබස්ක්‍රයිබ් කරලා හිටියේ නැත්නම් ඔයාලට මෙන්න මේ වගේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු මිස් වෙන්න පුළුවන්. ඒ හින්දා දැම්මම පල්ලෙහා පේන රතු පාට සබස්ක්‍රයිබ් බටන සහ සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට හැපැත්තේ මතුවෙන බෙල් අයිකන් එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතුලා ඉන්න. හරි, ඉතින් අපි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මාර්තු මාසයේ අස්සසුම දීමනාව සම්බන්ධයෙන් තමයි. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මාර්තු මාසයේ දීමනාව මෙන්න මේ විදිහට පොයට පස්සේ දවස් දෙක තුනකට පස්සේ හම්බෙයිද කියලා. ඉතින් ඔන්න අද මාර්තු මාසේ දෙවනිදා 2026 මාර්තු මාසේ දෙවනිදා තමයි අද දිනේ. ඉතින් අද පොය. ඉතින් ඔන්න හෙට අනිද්දා දිහාට ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මුදල් ලැබෙයිද කියලා. ඉතින් ඔන්න ඒ කට්ටියට කියන්න තියෙන්නේ හෙට අනිද්දා දිහාට මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් ලැබෙන දිනයක් තියෙනවා. ඉතින් ඒ දිනය සම්බන්ධයෙන් මම ඔයාලව කලිනුත් දැනුවත් කරා. ඉතින් සිස්ටම් එකට මෙන්න මේ විදිහට 5 වෙනිදාත් 8 වෙනිදාත් අතර දින 3 ඇතුළත වැටෙනවා. ඒ කියන්නේ මාර්තු 5 මාර්තු 6 මාර්තු 7 මාර්තු 8 මෙන්න මේ දින තුල ඇතුළත සිස්ටම් එකට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් සිස්ටම් එකට වැටෙනවා කියලා ඔයාලට මුදල් අතට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට වැටෙන්න ඕන. ඉතින් සිස්ටම් එකේ දවස් 3ක් තිබිලා තමයි බැංකු ගිණුම් වලට වැටෙන්නේ. ඒ කියන්නේ ඔයාලට 11 වෙනිදා වගේ වෙනකොට බැංකු ගිණුම් වලට සිස්ටම් එකෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අස්සසුම කපන කට්ටියගේ කියන්නේ අර තොරතුරු යාවත් කලින් කිරීමේ ක්‍රියාවලියෙන් පසුව අස්සසුම කපන අයගේ මම තොරතුරු වර්ගනාව ඒ වීඩියෝසුත් බලන්න channel එකට ඇවිල්ලා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක පල්ලෙහාන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අස්සසුම සම්බන්ධයෙන් මොනවා හමාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමුවෙනතුරු අදට ගිහින් එන්නම්.